සුබ දවසක් ඔයාලා හැමෝටම මේ පෙන්නන බඩු වලින් ඔයාලට කියන්න පුළුවන්ද මම අද මොනවද කරන්න යන්නේ කියලා. මෙතන සීනි තියෙනවා, මෙතන මේ බීට්රූට් ගෙඩියක් තියෙනවා, වැස්ලින් එකක් තියෙනවා, ඊට පස්සේ මේ ග්ලිසරින් විටමින් E කැප්සූල් එකක් තියෙනවා, සිසර් එකක් තියෙනවා. හිතාගන්න පුළුවන්ද අද ඔයාලත් එක්ක මම මොනවද මේ කරන්න යන්නේ කියලා? ගෙස් කරලා බලන්නකෝ. මේකයි කාරණාව. අපේ ගැහැණු ළමයින්ට කාන්තා පාර්ශවයට ගොඩාක් ප්‍රශ්න තියෙනවනේ. විශේෂයෙන් මූණ සම්බන්ධව තියෙන ප්‍රශ්නවලදී අපේ තොල් කළු වෙනවා. අපි භාවිතා කරන ලිප්ස්ටික් එකත් එක්ක තොල් ආලේපනයත් එක්ක බොහෝ වෙලාවට අපේ තොල් කළු වෙනවා. ඒ කියන්නේ බ්‍රෑන්ඩඩ් එකකින් ගත්තේ නැතොත් හොඳ බ්‍රෑන්ඩ් එකකින් ගත්තේ නැතොත් ලිප්ස්ටික් එකක් හරි ලිප් ලයිනර් එකක් හරි මොනෑම් විදියකින් හරි අපේ තොල් කළු වෙන්න බලනවා බාල ලිප්ස්ටික් වලට, තොල් ආලේපන වලට. ඉතින් මේකට හොඳම විසඳුමක් තමයි මම මේ අද අරගෙන ආවේ. තොල් ආලේපනයක් වගේම හොඳට භාවිතා කරන්න පුළුවන් දෙයක් තමයි මේ තියෙන්නේ. හරිද? මේ පුංචි බීට්රූට් ගෙඩියෙන් ඔයාලගේ සති දෙකක් යනකොට අවපැහැගැන්වෙලා තියෙන තොල් වලට ප්‍රාණවත් ගතියක් දීලා ප්‍රාණවත් බවක් දීලා ඒ වගේම ලස්සන රතු පාටට හුරු රෝස පාටක් ගන්න පුළුවන් වෙනවා මේක එක දිගට සති දෙකක් භාවිතා කරොත්. දවස් 14ක් භාවිතා කරොත්. මේක ගෑනු ළමයින්ට විතරක් නෙවෙයි පිරිමි ළමයින්ටත් භාවිතා කරන්න පුළුවන්. දැන් ඉස්සර වගේ නෙමෙයිනේ. පිරිමි ළමයිත් කැමතිනේ ලස්සනට ඉන්න නේද? සමහර අය ස්මෝක් කරනවා, එයාලගෙත් තොල් කළු වෙලා තියෙනවා. සමහර අයගේ ගැහැණු පිරිමි ભેදයක් නැහැ. සමහර අයගේ ජානමය හේතු නිසා තොල් කළු වෙනවා. අවුවට ගිහිල්ලා අවුවට නිරාවරණය වුණහමත් තොල් කළු වෙන්න බලනවා. අපි මේ වීඩියෝ එක කරන අතර වාරෙදි බලමු මේකට අපි මේ කරන්නේ කොහොමද, මේක මොන වගේ දෙයක් හදන්න ඕනේ, කොහොමද මේක මොනවද කරන්න හදන්නේ කියන එක අපි බලමු ඉදිරියට. මම ඔයාලට අද කියලා දෙනවා ස්ක්‍රබ් එකත් එක්කම ලිප් බාම් එකක්. එහෙම නැත්නම් ලිප් ග්ලෝස් එකක් විදිහට භාවිතා කරන්න පුළුවන්. මේ තනි බීට්රූට් එකෙන් ওই දෙකම අපිට කරගන්න පුළුවන්. අපි එහෙනම් වැඩි කතා බහක් නැතුව වීඩියෝ එකට යමු. අපි ඉස්සෙල්ලාම කරගන්න ඕනේ මෙන්න මේ බීට්රූට් එක පීල් ඔෆ් කරලා පොතු යවලා බ්ලෙන්ඩ් කරගන්න එක. එහෙනම් අපි මේක පීල් ඔෆ් කරගෙන යමු. මේ තියෙන්නේ මම පීල් ඔෆ් කරගත්තු බීට්රූට් ගෙඩිය. මම අර ඔයාලට පෙන්නපු බීට්රූට් එක බ්ලෙන්ඩ් කරලා. ඔයාලට බ්ලෙන්ඩ් කරගන්න බැරි නම් ග්‍රේටරයක් භාවිතා කරලා ග්‍රේට් කරලා ගන්නත් පුළුවන්. මේ බීට්රූට් එකේ අයින් කරන්න එපා. මේ යුෂ ටික ගත්තට පස්සේ මේ ටික අයින් කරන්න එපා. මේ ටිකත් තියාගන්න. ඔයාලා මේක මද පවනේ වේල ගන්න බීට්රූට් පවුඩර් එක හදාගන්න පුළුවන් මේකේ. හරිද? ඊට පස්සේ මේකේ අපි යුෂ ටික ගමු. අත හොඳින් හොදගන්න. මෙන්න මේ වගේ පෙනේරයක් ඕන වෙනවා අපිට. මේක මේ ඇතුළේ තියෙන ස්ටීල් එකක්. හරිද? මේ මම කප් එකක් ගත්තා. මේක මේව කරගන්න. අපි මේකට යුෂ ටික දාගමු. අත හොඳින් හොදගන්න. මේ බලන්න. යුෂ ටික ලස්සනට වැටෙනවා මේකට. පේනවද? මේ විදිහට මේකේ යුෂ ටික අයින් කරගන්නවා. මේක වීසි කරන්න එපා. මේ අපි අයින් කරගන්න යුෂ අයින් කරගන්න මේ බීට්රූට් එකේ ඒක අයින් කරගන්න එපා. ඔයාලා ඒක වේල ගන්න. පවනේ වේල ගන්න. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේ ටික තියාගන්න. ඔයාලා වේල ගන්න පවනේ. මතක ඇතුව ඒක මම නිතර කියන්නේ ඒකයි පවනේ වේල ගන්න. මේක ඉස්සරහ වීඩියෝ වලට ඔයාලට උවමනා වෙනවා. දැන් මම ඉස්සෙල්ලාම කරන්නේ ලිප් ස්ක්‍රබ් එක හදාගන්න එක. මේ තියෙන්නේ අපි යුෂ වෙන් කරලා ගත්ත බීට්රූට් එක. මේ තියෙන්නේ ඊට පස්සේ අවශ්‍ය කරන
සීනි. ඔයාලා මේ සීනි සුදු සීනි නැතුව රතු සීනිම ගන්න වග බලාගෙන ඒකත් හීනි ඇට මේ බලන්න හොඳින්. සිහින්ව ගත්තු සීනි ඇට වෙන්න ඕන. මම මේකෙන් තේ හැන්දක විතර ප්‍රමාණයක් ගන්න. ඔයාලට කල් තියාගන්න පුළුවන්. ෆ්‍රිජ් එකක් තියනවා නම් ඔයාලට තියාගන්න පුළුවන් මේක දවස් 7ක් 10ක් අතර කාලෙදී. මම මේක වැඩි හදාගන්න නැහැ. මම කියන්නේ නැවුම් භාවයේ යනවා. ඒක නිසා මම මේක වැඩි කාලයක් හදාගන්න තියාගන්නේ නැති නිසා. මට මේකට අමතක වුණා කියන්න ඔලිව් ඔයිල් හරි ඔයාලා ගන්න සුදු පොල් තෙල් හරි වර්ජින් කොකනට් ඔයිල් එක හරි වර්ජින් ඔලිව් ඔයිල් එක හරි මේකට චුට්ටක් ඕන වෙනවා. මේ ස්ක්‍රබ් එකට චුට්ටක් ඕන වෙනවා. අපි එහෙනම් දිගට කරගෙන යමු වීඩියෝ එක. මේ තියෙන්නේ වර්ජින් ඔලිව් ඔයිල් එක. මම මේකෙන් තේ හැන්දක ප්‍රමාණයක් දාගන්නවා. නෝ එක වැටුණා. මේකට දාගන්නවා. ඊට පස්සේ තේ හැන්දක ප්‍රමාණයත් දාගෙන මේක හොඳට මික්ස් කරගන්න ඕනේ. මේක මේ යන්නේ දැන් මට තේරෙනවා මේකේ මේ එක වැඩි කියලා. බීට්‍රූට් වැඩිලා වැඩි කියන එක මට දැනෙනවා. මම ඒක නිසා ආයෙම සීනි ටිකක් දාගන්නවා. මෙන්න මේ වගේ ස්ක්‍රබ් එක තියෙන්න ඕන. මෙන්න මේ වගේ ලොකු ඇට සීනි ගන්න එපා කියන්නේ අපේ තොල් හරි සියුම්. ඒ තොල් ඉක්මනටම ඩැමේජ් වෙන්න බලාවි. ලොකු ඇට සීනිත් එක මේක අරගෙන ඇඟේ තියෙන මුළු හයියම දාලා මේකේ මේ ස්ක්‍රබ් කරන්න යන්න එපා. ඔයාගේ ලිප්ස් ඇස් වටේ වගේම අපේ තොල් වටාත් හරි සියුම් මේ බලන්න ලස්සන පාටක් තියෙන්නේ. පේනවද ඔයාලට? හරි ලස්සනයි මේ පාට. හරි ලස්සනම පාටක් නේ තියෙන. කන්න හිතෙනවා. හරිද? මේක කෑවක් කියලා ප්‍රශ්නකුත් නෑ. ඉතින් අනවශ්‍ය දේවල් නෑනේ මේකේ. මම මේ භාජනයක් ගත්ත මම මේක ස්ටෝර් කරගන්න. මේ විදිහට බලමු try කරලා තනිය අතින් කරන්න පුළුවන්ද කියලා. වැටෙනවා. මගේ අද කටහඬ චුට්ටක් අවුල් වෙලා තියෙනවා අසනීප තත්ත්වයක් එක්ක ගණන් ගන්න එපා ඒක. මේක තමයි අපේ ලාස්ට් ස්ටෙප් එක ස්ක්‍රබ් එකේ. හරිද? ඊට පස්සේ මේක මේ විදිහටම තියලා අපි යමු. අපි ඒක ඒ විදිහට පැත්තකින් තියලා අපි යමු ඊළඟට අපිට මම මෙන්න මේ වගේ භාජනයක් ගන්නවා. මේක ඩබල් බොයිල් කරන්න තමයි ගන්නෙ. මේකේ වතුර අයින් කරලා ගන්නව නම් ගොඩක් හොඳයි. වතුර චුට්ටක්වත් භාවිතා කරන්න එපා. මේක තමයි ලිප් මාස්ක් එක හදන්න යන්නේ ඊළඟට. මගේ ගාව තියෙන මේ බීට්රූට් ජූස් ටික මම මේකට දා ගන්නවා. හරිද? ඊළඟට අපි මේක රත් කරගන්න ඕනේ. ඩබල් බොයිල් ක්‍රමයට රත් කරගන්න ඕනේ මේ ජූස් ටික චුට්ටක් ඝන වෙනකම්. මේක ඩබල් බොයිල් කරගන්න මට ඕන වෙනවා. මම ගන්නෙ සාස් පානක්. මේ වගේ පොඩි සාස් පානක්. මම මේකට වතුර එකතු කරලා මේක තියනවා මේක උඩ. තියලා මේකේ මේ වටේ තියෙන මෙන්න මේ විදියට වතුර දාලා මේකට මම වතුර දාලා නැහැ දැන්. වතුර දාලා මේකේ තියනවා. අපි බලමු. ඊළඟට මේක මේ විදියට රත් වෙනකොට මේ බුබුලු දාගෙන එනවා. බුබුලු දාගෙන ටිකක් මේක නටන්න අරින්න. නටන්න අතර වාරෙදි තමයි මම මේක තියන්නේ මේ බීට්‍රූට් ටිෂ ටික බලන්න. ඒකේ ලස්සන පාටේ විශ්වාස කරනවද සති දෙකක් වෙනකොට ඔයාලගේ තොල්වල අඳුරු පැහැ යනවා කියලා. මේ ස්ක්‍රබ් එකෙනුයි අපේ ස්ක්‍රබ් එක මේ අපේ ස්ක්‍රබ් එකෙනුයි දැන් මේක ඔයාලට ෆ්‍රිජ් එකේ දාගන්න පුළුවන්. ෆ්‍රිජ් එකක් නැත්නම් මේක දවස් පුළුවන් නම් ඔයා පාවිච්චි කරන්න මේක ඔයාලා පාවිච්චි කරන්න
දවස් 3කට 4කට හදලා ඒ වගේ භාවිතා කරන්න ගන්න. මේකට මම මේ ස්ටික් එකම වොෂ් කරලා ගත්තා නම් හොඳයි කියලා හිතෙනවා මට. මේ බලන්න මේක දැන් බුබුලු දානවනේ. පේනවද නටනවා. ඔන්න මම මේක තියනවා මේකේ. හරිද? මේ තියලා මේක හොඳට විනාඩි 10ක් වගේ මේක හොඳින් මේ වගේ මේ නටන එක ඇතුලේ මේකේ අපි මේ තියෙන වතුර ප්‍රමාණය අඩු වෙන්න ඕනේ. මේක අල්ලන්න බෑ දැන්. රත් වෙලා. මේක හොඳට නටන්න අරින්න. මේක එතකොට මේ අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මම මේ ස්ටික් එකම ගන්නවා මේකට. ඇල්මිනියම් ඒ කියන්නේ මේ එක මම භාවිතා කරන්නේ මම නිතරම බලන්නේ මෙන්න මේ ස්ටික් එකක් භාවිතා කරන්න ලී එකක්. ලී හැන්දක් හරි ලී ස්ටික් එකක් හරි නම් වඩා හොඳයි මේ අපේ වැඩේට. මේ බලන්න මේක නටනවා. නටන වාරේ තියෙන්නේ මේක. මේකෙනුත් පේනවද? අපි මෙහෙම විනාඩි 10ක් මේක රත් වෙන්න අරිමු. අපිට අවශ්‍ය ප්‍රමාණයට එනකම් මේක හිඳිලා අනවශ්‍ය වතුර ටික හිඳිලා අවශ්‍ය ප්‍රමාණයට එනකම් අපි මේක චුට්ටක් බලාගෙන ඉමු. ඔයාලට පේනවද මේකේ මේ බීට්‍රූට් යෂ ටික අඩු වෙලා තියෙනවා. තව විනාඩි 5ක් වගේ අපි බලමු. චුට්ටක් මේක වතුර අයින් වෙන්න දෙමු නේද? නැත්තම් මේක ඔයාලට දවස් 7ක් වගේ තියාගන්න පුළුවන්. ඔයාලට ගොඩක් ළමයි ඉන්නවනේ. ගොඩක් අය ඉන්නවනේ මේ විශ්වවිද්‍යාල ළමයි කැම්පස් දරුවන්ට ගොඩක් වෙලාවට බැහැනේ කැම්පස් යන ළමයින්ට බැහැ ගොඩක් වෙලාවට මේක තියාගන්න ෆ්‍රිජ් එකක් නැතුව. සමහර අයට නම් ෆ්‍රිජ් තියෙනවා. සමහර අයට නෑනේ. අපි හැමෝගෙම ගැන හිතලා මේක හදන විදිහ මේ විදිහට හදලා බලමු. මේක තියාගන්න පුළුවන් දවස් 7ක් විතර ඔයාලට ෆ්‍රිජ් එකක් නැතුව. මේක හැබැයි දවසට 3 පාරක්වත් පාවිච්චි කරනවා නම් ඉක්මනට රිසල්ට් ගන්න පුළුවන් දෙයක් නේ. හරිද? දවසට 3 පාරක්වත්. අවමය උදේට රැට හරි නේද? මේ බලන්න. තව පොඩ්ඩක් වතුර අයින් වෙන්න දෙමු. ඔන්න දැන් අපේ හරි ප්‍රමාණයට ඇවිල්ලා තියෙනවා. මේ මේකේ මේ ඩබල් බොයිල් වෙන අතරවාරෙම මම මේකට වැස්ලින් එකතු කරගන්නවා. මේ මම භාවිතා කරන වැස්ලින් එක මේකේ මේ පාවිච්චි කරලා තියෙන භාගයක් වගේ. මේකේ මේ ස්ටික් එකේම අනිත් පැත්ත මම වැස්ලින් එක ගන්නවා. මේකේ මේ වැස්ලින් එක දාලා මේ බලන්න. හරිද? මේ වැස්ලින් ටික දාලා මේකටම මේකේ දිය වෙන්න අරින්නේ. එනවාද මේ වැස්ලින් එක මෙහෙම චුට්ට දිය වෙනවා මේකේ. අපේ වතුර එකත් අඩු වෙලා තියෙන්නේ. ඒ වගේම මේ වැස්ලින් එකේ මේ බලන්න. මේක මේ වැස්ලින් මම වැස්ලින් තේ හැඳි එකහමාරක් දෙකක් වගේ ප්‍රමාණයක් ගන්නවා. මේක ඊට පස්සේ අපි සූදානම් කරගත් මෙන්න මේ වගේ කප් එකකට දාගන්න ඕනේ. මේක මේ හොදලා මන් තියෙන්නේ. මේකට මම මේ බලන්න. මේක අල්ලන්න අමාරුයි පිච්චෙනවා. මේක ඉක්මනට මාරු මික්ස් කරගන්න ඕනේ මේ විදිහට. මේකට මම ග්ලිසරින් දාගන්නවා. මගේ තොල් ගොඩක් වියලි නිසා ග්ලිසරින් චුට්ටක් දාගන්නවා. ගොඩක් නෙමෙයි. පුංචි ප්‍රමාණයක් දාගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විටමින් කැප්සූල් එක කට් කරලා මේකටම දාගන්නවා.
කැපුමක් දාලා මේකට එකතු කරගන්න. ඔයාලට තියෙනවා නම් මේකට මීපැණි චුට්ටක් දාගන්නත් පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. මීපැණි කියන්නේ අපේ ශරීරයට ගොඩක් වියලීම අවම කරන එක්තරා විදියට රූපලාවන්‍ය දේවල් වලට ගොඩක් වුවමනා වෙන දෙයක් ග්ලිසරින් කියන්නේ. මේ විදියට මෙහෙම මේ බලන්න. මේක මික්ස් කරගෙන මගේ අතින් මේක වටුණා. මේක ඉක්මනටම මේක දාගන්න ඕනේ. මෙන්න මේ කප් එකට. හරියට ගානටම තියෙනවා. මේක ඔයාලට පුළුවන් ඩීප්ෆ්‍රීසර් එකේ නැතුව පල්ලෙහා කොටසේ තියන්න. මේක වේලෙනකොට මේ වැස්ලින් එක මේ එකත් එක්ක මේ බීට්‍රූට් එකත් එක්කම මේක පාට වෙනස් වෙලා සෙට් වෙනවා. එතකොට මේක ඔයාලට අරගෙන ගන්න පුළුවන්. මේ බලන්න මේක නම් දැන් වේලිලා වගේ. පේනවද? මේ ස්ක්‍රබ් එකත් මේ අපි හදාගත්තු ස්ක්‍රබ් එකත් මේ ස්ක්‍රබ් එකත් ඔයාලට භාවිතා කරන්න පුළුවන් සතියට දවස් 3ක්. මේක නම් උදේ හවස ඔයාලට පුළුවන් නම් දවසට 3 පාරක් භාවිතා කරන්න ඉක්මන් ප්‍රතිඵල ගන්න පුළුවන්. මේක නම් සතියට දවස් 3ක් භාවිතා කරා නම් හොඳටම ඇති ගොඩක් තොල් කළු වෙලා තියෙන කෙනෙක්ගේ. එහෙනම් අදට වීඩියෝ එකෙන් සමුගන්න අලුත් තවත් රූපලාවන්‍ය සහ ඔයාලගේ ජීවිතයට ගොඩාක් වැදගත් වෙන බියුටි ටිප්ස් වලින් හමු වෙනකන් අදට එහෙනම් ගිහින් එන්නම්.